සුබ සන්ධ්‍යාවක් වේවා. ඔන්න අපි අදට ආවා ලයිව් chat with you and me රේඩියෝ සෙග්මන්ට් එකත් එක්ක. ඉතින් මේ අපේ දෙවෙනි සතිය. අපේ කියලා කියන්නේ මං විතරක් නෙවෙයි ඇවිල්ලා ඉන්නේ හින්දා. මාත් එක්ක තව අපේ ස්පුරුදු යාළුවත් ඇවිල්ලා ඉන්නවා. හායි මනු. හායි ෂාන් කොහමද? සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳින් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අපිට ගිය පාර අපේ සෙග්මන්ට් එකට හිතට වඩා ප්‍රතිචාර තිබුණා නේද? ඔව් ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒක ඇත්ත. එතකොට අපි අදත් මොනවා හරි වගේ කතා කරන්නද සූදානම් වෙලා ඉන්නේ? අද මම ලෑස්තිලා ඔය වගේම ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නය මගෙන්? ඔව් පටන් ගන්නෙම ප්‍රශ්නකින්. පටන් ගන්නෙම ප්‍රශ්නකින්. එහෙනම් අහන්නකෝ බලන්න. මට කියන්න ඇයි කැලේ ඉන්න සත්තු සිංහයාට බයයි? කැලේ ඉන්න සත්තු සිංහයාට බයයි? අයියෝ ඕක පොඩි අයත් දන්නවනේ නේ. එයා කැලේ රජානේ. කැලේ ඉන්න සත්තු සිංහයාට බයයි, සිංහයා කැලේ රජා හින්දා. ඔව්. එහෙනම් මට කියන්න සම් කැලේ ඉන්න උසම සතා ජිරාෆ් මිසක් සිංහයා නෙවෙයිනේ. ඔව් එයා තමයි උසම. කැලේ ඉන්න වේගවත්ම සතා චීටා මිසක් ඒත් සිංහයා නෙවෙයි. ඔව් ඒකත් ඇත්ත. චීට තමයි වේගෙම දුවන්නේ. එතකොට කැලේ ඉන්න ලොකුම සතා අලියා මිසක් ඒත් සිංහයා නෙවෙයි. කැලේ ඉන්න ලොකුම සතා අලියා. ඔව් ඒකත් ඇත්තනේ. එතකොට කැලේ ඉන්න නුවණක්කාරම සතා එහෙමත් නැත්නම් ස්මාර්ටස්ම සතා නරියා වෙන්න පුළුවන්, වෘකයා වෙන්න පුළුවන් ඒත් සිංහයා නෙවෙයි. ඔව් ඉතින් එයා ස්මාර්ට් වගේම හරිම කපටි නේද? ඔව් ඒ සිංහයා නෙවෙයිනේ. එතකොට ඇයි අපි කියන්නේ කැලේ රජා සිංහයා කියලා? ඒක හොඳ ප්‍රශ්නයක්. හැමෝම කියනවා කැලේ රජා සිංහයා කියලා. එතකොට ඇත්තට අපි ඇයි එහෙම කියන්නේ? හරිනේ. එයා නපුරුයි, එයා දරුණුයි. මං හිතනවා ඒ හින්දා තමයි යාට එහෙම කියනවා ඇත්ත කියලා. නැත්නම් ඉතින් වෙන හේතුවක් නම් මටත් මතක් වෙන්නේ. එයා හැමෝම බය කරගෙන ඉන්නවා. එයා නිකන් ලොක්ක වගේනේ. ඔව් එයා දැකලා තියෙනවද අර මේ මෑතක මැරිච්ච සිංහෙක් ගැන කතා වෙනවා ස්කාෆේස් කියලා. එහෙමද? අනේ මම දැක්කේ නැහැනේ. එයා හරිම නපුරුයි. එහෙමද? මම මෙහෙම කියන්නද? ඒ සිංහයාට කැලේ සත්තු බය. එහෙම නැත්නම් අපි සිංහයා තමා කැලේ රජා කියලා කියන්නේ සිංහයාගේ තියෙන ඇටිටියුඩ් එක හින්දා කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? ඇටිටියුඩ් එක. ඒ කියන්නේ ඔයා කියන්නේ එයාගේ තියෙන ඇටිටියුඩ් එක නිසා තමයි හැමෝම බය කියන්නේ. ඒ කියන්නේ ඒගේ ආකල්ප නිසා කියලා. ඔව්. අපි මෙහෙම පටන් ගමුකෝ. දැන් මේ ලෝකේ හැම තැනකින්ම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවනේ. ඔව් ඒක ඇත්ත. එතකොට අපි සිංහයා ගැන කතා කරනකොට ඇයි මේ සිංහයාට හැමෝම බය? ඇයි අනිත් සත්තු සිංහයා රජා විදිහට දකින්නේ? ඇයි සිංහයා දකින්නකොට සත්තු බයේ දුවන්නේ? ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේනේ නේද? ඔයා කියන්නේ යාගේ ආකල්ප තමයි ඔයා කියන හේතුව කියලාද? ඔව් මට හිතෙනවා ඇටිටියුඩ් එක. එහෙම නැත්නම් ආකල්ප තමයි ඒකට හේතුව කියලා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඉන්ටරෙස්ටිං. ඇත්තටම ඒක පොඩ්ඩක් කතා කරන ආසයිතර මාතෘකාවක් වෙයි කියලා. ඔව් එහෙනම් අපි අද කතා කරන්න යන්නේ සිංහෙක් වගේ ජීවත් වෙන්නේ කොහොමද? සිංහෙක්ගෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශය මොකක්ද කියලා. හරි. කියන්නකෝ ඔයා තමයි අද එහෙනම් අපේ කතානායකයා වෙන්නේ. හරිද? හරි. එහෙනම් මම පටන් ගන්නද? පටන් ගන්නද? පටන් ගන්නකෝ එන. ඔයා අහලා තියෙනවද නැපෝලියන් බොනපාට් කියන රණකාමියෙක් ගැන? නැපෝලියන් බොනපාට්. ඔව් ඉතින් එයා ගැන නම් හැමෝම දන්නවා. මේ නැපෝලියන් බොනපාට් කියලා තියෙනව එක තැනක සිංහයෝ 100ක් ඉන්න කණ්ඩායමකට සුනකෙක් නායකයා විදිහට පත් කරගත්තොත් සිංහයෝ 100ක් ඉන්න කණ්ඩායමකට සුනකෙක් නායකයෙක් විදිහට පත් කරගෙන ඒ සිංහයෝ 100 යුද්ධයකට ගියොත් ඒ සිංහයෝ 100ම සුනකයෝ වගේ යුද පිටියේ මැරෙනවා කියලා. ඒ වගේ මෙයා කියලා තියෙනවා සුනකයෝ 100ක් ඉන්න කණ්ඩායමකට එක සිංහෙක් නායකත්වයේ දුන්නොත් ඒ සුනකයෝ 100ම සිංහයෝ වගේ සටන් කරනවා කියලා. ඇත්තටම තව උදාහරණයක් තියෙනවා. ඒ ඇත්තටම මේක හරි ඉන්ටරෙස්ටිං නේද? නිකන් අපි හිතන්නේ නැති වුණාට ඒ කාලේ කෙනෙකුත්
එච්චර යාළගේ ඇටිටියුඩ්ස් ගැන කතා කරලා තියෙනවා කියලා කියන එකම නිකන් යාළගේ ඇටිටියුඩ් ඒ කාලේ ඉඳන් රවටගෙන යනවා කියන එකත් එක්ක සමහර විට ඒ කාලේ ඉන්න මිනිස්සු මේ ඒ දේවල් ජීවිතයට එකතු කරගන්න නැති. ඔව් සමහර විට දැන් අපි ගොඩක් වෙලාට ඒවා කතන්දර විදිහට දැකලා ඒව කතන්දර විදිහට අගයලා නිකන් ඉන්න හැරෙන්න අපි අර පුංචි ළමයින්ට පුංචි කාලේ කතන්දර කියනකොට ඒවා කියනව හැරෙන්න මං හිතන්නේ ලොකු කාලේදී අපි ඒව අපේ ජීවිතවලට ලං කරගන්න චුට්ටක් try කරනවා ඇති කියලා. මම තව කතාවක් කියන්නද? මේක දැන් අපි දන්නවනේ සුනකයෝ කොහොමත් සටන්කාමීනේ. මෙයා තව තැනක කියනවා සිංහයෝ 100ක් ඉන්න කණ්ඩායමකට එක බැටළුවෙක් නායකත්වයේ දුන්නොත් අර සිංහයෝ 100 දෙනාම මේ යුද පිටියේදී මැරෙනවා කියලා. ඔව් ඉතින් බැටළුවට වඩා නම් ඉතින් සුනකයා හොඳයිනේ. ඉතින් සුනකයෙක් නායකත්වයේ දුන්නත් මැරෙන එකේ බැටළුවක් නායකත්වයේ දුන්නොත් කොහොමද මැරෙන්නේ? ඒකේ එයා අනිත් පැත්තත් කියලා තියෙනවා සා. ඒ මොකද? බැටළුව ගොඩකට සිංහයන් නායකත්වයේ දුන්නොත් අර බැටළුව ඔක්කොම සිංහයා වගේම ජය ගන්නවා කියලා. ඔව් බැටළුවෝ 100කට එක සිංහෙක් නායකත්වයේ දුන්නොත් එම බැටළුවෝ 100 දෙනා සිංහයා වගේ යුද බිමේ සටන් කරනවා කියලා. ඔයා හිතන්න මේ සිංහයාට වඩා ලොකු, සිංහයාට වඩා බර, එතකොට සිංහයාට වඩා ශක්තිය තියෙන අලියා සිංහයාව දැක්කාම ඇයි අලියා බය වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. ඒක එහෙම වෙනවා කියලා දැනගත්ත එකපාරට කියන්න හරි උත්තරයක් මතක් වෙන්නේ නැහනේ. එතකොට ඔයා හිතන්නේ සිංහෙක් අලියෙක්ව දැක්කම සිංහයාට මොනවද හිතනවද? හොඳ කෑම කියන වගේ. එච්චරද? නෑ ඉතින් මෙහෙමයි. යාට උන චුට්ටක් පයි හිතෙන මෙතනේ දැන් යාට වඩා ගොඩක් ලොකු කෙනෙක් ඉස්සරහා ඉන්නකොට. නෑ. නේද? සිංහයාට කොහොමවත් හිතෙන්නේ නෑලු. සිංහයන් ගන්නකෝ නෑ අපි කොච්චර ශක්තිමත් වුණත් අපිට ඊට වඩා ලොකු එක්කෙනෙක් දැක්කම චුට්ටි හරි බයක් එනවනේ. එහෙමවත් දැනෙන්නේ නැතුවද? නෑ එහෙම සිංහයාට දැනෙන්නේ නෑලු. ඔයාට කියන්න සිංහයාට අලියා දැක්කාම සිංහයාට හිතෙන්නේ එකම එක දෙයයිලු. ඒක තමයි අර තියෙන්නේ මගේ කෑම. අද ගොදුර අද මං ඒක දඩයන් කරනවා. මං කිව්වා ඒක නේද මුලින්ම. එතකොට අලියට දැනෙනවලු මම අද සිංහයාගේ ගොදුර වෙන්න යනවා කියලා. ඒ කියන්නේ යා කලින්ම දන්නවා අර කොච්චර යාකට වඩා ශක්තිමත් ඒ කියන්නේ ශරීරයෙන් පොඩි වුණාට යා තමන් අල්ලගන්න ශක්තිමත් කියලා. ඔව් ඒක තමයි ඒ සිංහයාගේ තියෙන ඇටිටියුඩ් එක. එයා අනිත් කෙනාගේ ආකල්ප වෙනස් කරනවා එහෙමද? වෙනස් කරනවමත් නෙමෙයි. ඒ සිංහයාගේ තියෙන ඇටිටියුඩ් එකකින්ද මං හිතන්නේ ඒ දේවල් සමහරට දැනෙනවත් දන්නෙත් නෑ නේද? ඒ කියන්නේ මෙහෙමයි. මං හිතන්නේ යාගේ ඇටිටියුඩ් එක කියන දේ එයා එළියට පෙන්නනවා. යාගේ මුළු බැල්මෙන් හැංගීම් වලින් එයා ඉන්න ඉරියව්වෙන් නේ හැම දෙයකින්ම එයාගේ ආකල්ප එළියට දානවා. දැන් අලියා මං කියන්නේ අලියා කොච්චර ලොකු වුණත් එයාට එයා පෙන්වන ආකල්පය අරකට එක සම කරන්න බැරි තරම් වෙන්නේ නැති. එතකොට එකම පහුබහින හැඟීමක් එනවා. අපි ඕක අපේ ජීවිතේට ඇප්ලයි කරගත්තොත් අපි ගමුකෝ එක්සෑම් එකක්. එතකොට අපි අපේ ආකල්ප හදා ගන්න ඕනේ එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න ඕනේ විදියට. අපිට ජීවිතේ ඉස්සරහට යනකොට අමාරු තැන් එනවා, අසීරු තැන් එනවා, අපි වැටෙන තැන් එනවා. ඒ මොන දේවල් තිබ්බත් අපි දැනගන්න ඕනේ අපි හදාගත්ත ඇටිටියුඩ් වෙනස් කරන්න නැතුව අපේ ටාගට් ඇචීව් කරන්න අපි ඉස්සරහට යන්න. ඒක මං හිතනවා මට මේ හොඳ උපදේශයක් කියලා. මම මේ දැන් ඉන්න සිටුේෂන් එකත් එක්ක ඒක මට දැන් යාළුවොත් එක්ක බෙදා ගන්න විදියක් නැහැ උනට. ඒ සිටුේෂන් එකට මම හිතනවා හොඳ උත්තරයක් කියලා. මම ඔයාට අද ඒ ප්‍රශ්නේ කිව්වත් එක්ක. ඇත්තටම ඉතින් අපි ඉස්සරහට යනකොට අපේ ටාගට් ඇචීව් කරන්න යනකොට ඇත්තට මේම දේවල් සිද්ධ වෙනවානේ. මම ඒක මෙහෙම කිව්වොත් එහෙම අපි අපේ ඉලක්කයට යනකොට වටේ ඉන්න බල්ලෝ බුරුනකොට අපි මග නතර වෙලා බල්ලෝ එලවන්න try කරොත් එහෙම අපිට මොකද වෙන්නේ? හිතා ගන්න. ඇයි අපිට අපේ ඉලක්කයට යන්න බැරි වෙනවනේ. ඔව් ඉතින් ඒක තමයි මට හිතා ගන්නවත් බෑ කියලා ඒ වෙලාවට මොකක් වෙයිද කියලා. වටේ ඉන්න බල්ලෝ කොච්චර බිරුවත් කමන්නේ අපි අපේ ටාගට් වලට යන්න ඕනේ. අපි බුරන බල්ලෝ ගැන හිත ඉන්න ගියොත් එහෙම අපේ කාලිනාස්ති වෙනවා. අපිට අපේ ටාගට් ඇචීව් කරන්න බැරි වෙනවා. අපේ ශක්තිය නිකරුණේ දේවල් වලට වැය වෙනවා.
අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි කොච්චර අමාරු වුණත් ඒ අන්නේ අමාරුම තැනදී අල්ලගෙන ඉන්න ඕනේ. එහෙම නේද? අනිවාර්යෙන්ම අපිට එහෙම අල්ලන් ඉන්න වෙනවා. එහෙම නැති වුණොත් අපිට දිනන්න බෑ. ඔය කතාව මගේ උසස් පෙළ ගුරුවරයෙක් හිටියා. මම නම නොකිය ඉන්න. හැබැයි ඒ සර් කිව්වා දැන් හිතන්නකෝ අපි උසස් පෙළ ගොඩාක් මහන්සි වෙනවනේ. ඒක පාස් වෙන්න ඒක නිකම් පාස් වෙන්න නෙමෙයි අපිට අනාගතේ හදා ගන්න පුළුවන් විදිහට පාස් වෙන්න. එතකොට අපි ඒ ගමනේදී මහන්සි වෙලා දවල් රෑ නොබලා කරනකොට මහන්සි වෙලා අපිට එක තැනක් එනවා තවත් නම් අල්ලගෙන ඉන්න බෑ කියලා හිතෙන. අපි අඩියටම වැටෙන. අන්න එතනදී තමයි අපි හොඳටම අල්ලගෙන ඉන්න ඕනි කියලා ඒ සර් කිව්වා. හැබැයි මම ඒක ඇත්තටම මගේ ජීවිතේට ඇප්ලයි කළා. මට එහෙම වැටෙන්න හිතෙන හැම අවස්ථාවකදීම මම ඒක හිතලා නැගිටපු අවස්ථා තිබුණා. අන්තිමටම මම තව චූටි දෙයක් කියන්නද? මම මේ අපි වහගෙන ඉන්න අපේ යාළුවන්ගෙන් ඉල්ලන දෙයක් තමයි සිංහෙක් වෙන්න. සිංහයාගේ ගන්න තියෙන පාඩම ජීවිතේට එකතු කරගන්න. හොඳ ඇටිටියුඩ් හදාගන්න. සිංහයා කොච්චර බඩගිනුවනත් තනකොළ කන්නේ නැහනේ. ඒ වගේම තමයි සිංහයා කුණු විච්ච මස් කන්නේත් නැහැ. සිංහයා කොච්චර බඩගිනි වුණත් සිංහයා කන්නේ මස්. ඒ වගේම තමයි සිංහයා ෆ්‍රෙෂ් මස් කන්නේ. මං ඉල්ලන්නේ සිංහෙක් වගේ ජීවත් වෙන්න. එහෙනම් ඉතින් අපේ ඒවා අහගෙන ඉන්න අපේ පුංචි යාළුවා හැමෝටම පුංචි නැහැ ඉතින් ලොකු අයත් අහගෙන ඉන්න වෙතිනේ අපේ පුංචි ලොකු හැම යාළුවෙක්ගෙම අපි ඉල්ලනවා ඔයාලා සිංහෙක් වගේ හිතන්න, සිංහෙක් වගේ වැඩ කරන්න, සිංහෙක් වගේ ජීවිතේ දිනන්න, ඔයාලව පුහුණු කරන්න, ඔයාලගේ ඇටිටියුඩ් ඔයාලා හදා ගන්න. ඔයාලට ඒකට උදව් වෙන ගොඩාක් දේවල් ඔයාලගේ වටපිටාවෙම ඔයාලට හොයාගන්න පුළුවන්. මේ වෙනකොට තාක්ෂණය ගොඩක් දියුණුයි. ඉතින් ඔයාලට ඒකට හරියන apps තියෙන්න පුළුවන්. ගොඩක්ම suggest කරන්න පුළුවන් Pinterest එක. ඔයාලට ඒකට ගියොත් අපෝ එළියට එන්න බැරි තරමට ඒකෙන් ඔයාලගේ ආකල්ප දියුණු කරගන්න සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් එක apps තියෙනවා. ඉතින් ඔයාලට ඒවා උදව් කරගන්න පුළුවන්. මං හිතනවා ඔයාලට ලොකු අටපිටාවක් දැන් තියෙනවා ඔයාලගේ ආකල්ප දියුණු කරගෙන ඉස්සරහට යන්න. එහෙම නේද මනෝ? අනිවාර්යයෙන්ම සං අපිත් බලාපොරොත්තු වෙනවා අපේ ඉදිරි අනාගතය හොඳ ඇටිටියුඩ් තියෙන පුරවැසියෝ බිහි වෙයි කියලා. අනිවාර්යයෙන්ම. එහෙනම් අදට අපි සමුගන්නද? එහෙනම් good night. good night. සමුගම සුබම සුබ රාත්‍රියක් වේවා. සතුටින් නිදා ගන්න. ඊයේ පාරත් කිව්වා වගේ සුබ සිහින දකින්න. හැබෑ වෙන හීන දකින්න, සරගෙන හීන දකින්න, හැම හීනයක් වෙනුවෙම ඔයාලගේ ඇටිටියුඩ් හදාගන්න පටන් ගන්න. ඒ වගේම සං මං කියනවා තාමත් අපව subscribe කරලා නැත්නම් අපව subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. ඔයාලගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න. ඔව් මතක් කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට අපි දාන හැම වීඩියෝ එකක්ම ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනව නේද? අපි ඉන්නවා Facebook වගේම TikTok එකේ. Live chat with you and me. Yes. Radio segment. ගිහින් එන්නම්. Bye bye.